කළුදිය පොකුණ ළඟ කළු තිබිරි ගහක් යට කළුවර පොය දවසේ කළු ගල් ආසනයක් උඩ වාඩි වෙලා අකාල බුද්ධ රක්කිත හාමුදුරුවෝ කාලකාරාම සූත්‍රයෙන් බණක් කියනවා. මේ සූත්‍රය අහන්න ලංකාවේ රජුරුව සද්ධාතිස්ස මහ රජුරුවන් වහන්සේ එදා ගියා. එතුමා සිල් සමාදන් වෙලා හිටියේ රාජගිරි ලෙනේ. හාමුදුරුවෝ දැන් 6ට බණ පටන් ගන්නවා. දැන් ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. රජතුමා ආවා. රජතුමා කල්පනා කළා දැන් මම මේ පිරිස ඉස්සරහට ගියොත් හාමුදුරුවන්ටත් බාධාවක්, අහන මිනිසුන්ටත් බාධාවක්. ඒ නිසා මම යන්නේ නැහැ. මම දොර ළඟ ඉඳන් හිටගෙන බණ අහනවා. එතකොට කාටවත් පේන්නේ නැහැ. දොර ළඟ හිටගෙන ඉඳන් බණ ඇහුවා කාටවත් පේන්නේ නැති. දැන් උදේ 6 වෙලා. ධර්ම දේශනාව ඉවර වෙනවත් එක්කම රජතුමා සාදු 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 කියලා සාදුකාර දුන්නා. කාල බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ අහනවා මහ රජ ඔය ඔබද එසේ ස්වාමීනි සද්ධාතිස්ස මහ රජ මොන වෙලේද පැමිණියේ? ස්වාමීනි ඔබ වහන්සේ ධර්ම දේශනාව පටන් ගත්ත වෙලේ යාවේ. මෙච්චර වෙලා හිටගෙන බණ ඇහුවද? එහෙමයි ස්වාමීනි මෙච්චර වෙලා හිටගෙන බණ. මෙච්චර වෙලා හිටගෙන මම බණ. පැය කීයක්ද? 12ක්. මහ රජ ඔබ හුඟක් අමාරු වැඩක් කළා තියෙන්නේ. නෑ ස්වාමීනි මම නෙමෙයි අමාරු වැඩේ කළේ. ඔබ වහන්සේ එලි වෙනකම් බුදුගුණ කිව්වා. ස්වාමීනි බුදුගුණ ඔච්චරද? නෑ මහ රජ තව හුඟක් තියෙනවා. ස්වාමීනි උපමාවක් මහරජ අක්කරයක් විශාල කුඹුරක් වපුරලා අක්කරයක් විශාල කුඹුරෙන් වී කරලක් අතට ගන්නවා මම මෙතෙක් වෙලා දේශනා කළ බුදුගුණ වී කරලේ වී වගේ ටිකයි දේශනා නොකළ බුදුගුණ කුඹුරේ වී වගේ විශාලයි සාදු සාදු ස්වාමීනි තව උපමාවක් මහරජ ගඟක් පිට අර ගන්නකොට ගඟට ගිහින් ඉදි කට්ටක් අල්ලනවා ඉදි කට්ටේ හිලෙන් යම් වතුර ප්‍රමාණයක් පිට වෙනවද මම මෙතෙක් වෙලා දේශනා කළ බුදුගුණ ඉදි කට්ටේ හිලෙන් දීපු වතුර වගේ ටිකයි දේශනා නොකළ බුදුගුණ ගඟේ වතුර වගේ විශාලයි සාදු සාදු ස්වාමීනි තව උපමාවක් මහරජ වේය කියන කුඩා සතා මහ පොළවෙන් පස් ටිකක් කටට ගන්නවා වේයගේ කටේ තියෙන පස් වගේ ටිකයි මම මෙතෙක් වෙලා දේශනා කළ බුදුගුණ දේශනා නොකළ බුදුගුණ මහ පොළවේ පස් වගේ විශාලයි සාදු සාදු තව උපමාවක් මහරජ අබෑටේ දෙකට පළලා අබ පියල්ලෙන් මහ මුහුදෙන් වතුර ටිකක් ගන්නවා මම මෙතෙක් වෙලා දේශනා කළ බුදුගුණ අබ පියල්ලේ වතුර වගේ ටිකයි දේශනා නොකළ බුදුගුණ මහ මුහුදේ වතුර වගේ විශාලයි සාදු සාදු ස්වාමීනි තව උපමාවක් මහරජ කුරුල්ලෙක් අහස පියාඹනවා කුරුල්ලගේ පියාපතට අහස යම් ඉඩක් වැහෙනවා මම මෙතෙක් වෙලා දේශනා කළ බුදුගුණ කුරුල්ලගේ පියාපතට අහස වැහිච්ච ඉඩ වගේ ටිකයි දේශනා නොකළ බුදුගුණ අනන්ත අහස වගේ සාදු සාදු ස්වාමීනි නියම උපමාව දැනුයි කියුනේ අනේ ස්වාමීනි ධර්ම දේශනාව හරිම ලස්සනයි පුදුම ලස්සන දේශනාවක් බුදුගුණ දේශනාව අනේ ස්වාමීනි මට දෙන්න දෙයක් අතේ නැහැ මං හිතන් ආවේ නැහැ ඔය දේශනේ අහන්න පිරිකරක් අතේ නැහැ ධර්මයට කරන ගෞරවයක් විදියට ඒත් ස්වාමීනි හිසති මට යවන්නත් බෑ ඔබ වහන්සේට ඒක ධර්මයට කරන නින්දාවක් ධර්ම පූජාවක් කරන්න ඕන ස්වාමීනි මම ඔබ වහන්සේ හිසතින් යවන්නේ නැහැ සිය යදුනක් වට ප්‍රමාණ සහිත ලංකා රාජ්‍යයට අධිපති මම සද්ධාතිස්ස ස්වාමීනි මම ඔබ වහන්සේට මුළු ලංකා රාජ්‍යම පූජා කරනවා කියලා දනින් වැටිලා මුළු ලංකා රාජ්‍යම පින්වත්නි කාල බුද්ධ රක්කිත හාමුදුරන්ට පූජා කරනවා